වංශය ජොහන් 6:51 සිට 58 දක්වා. ස්වර්ගයෙන් පහළවන ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත් ඔහු සදහටම ජීවත් වන්නේය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංශය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසයයි වදාළසේක. එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින් මේ මිනිසා ඔහුගේ මාංශය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේදැයි කීහ. එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූසේක. ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම් ඔබ තුල ජීවනය නැත. යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේද, මාගේ රුධිරය පානය කරන්නේද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද මම ඔහු අන්තිම දවසේදී උත්ථාන කරන්නෙමි. මන්ද මාගේ මාංශය සැබෑ ආහාරය වේ. මාගේ රුධිරය සැබෑ පානය වේ. මාගේ මාංශය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේය. මමද ඔහු තුළ ජීවත් වන්නෙමි. ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙසම මා අනුභව කරන තැනැත්තේ මා නිසා ජීවත් වෙයි. මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාරමින් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔවුන් මළහ. එහෙත් මේ ආහාරය වළඳන තැනැත්තේ සදහටම ජීවත් වන්නේය. සමිඳානන් වහන්සේගේ ශ්‍රී වාක්‍යයි. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.